තාත්තලා ළමයා එළියට එනකම් බලාගෙන ඉන්නව නේද? ළමයා මගේ අතට ගන්නෙ කොයි වෙලේද කියලානේ තාත්තලානේ ඒ හැංගීම තාත්තා කෙනෙක් විතරයි නේද දන්නේ. අම්මා දන්නේ නැහැ තාත්තා දරුවෝ අතට ගන්න හැංගීම. හැබැයි කොච්චර කොහොම වුණත් අවුරුදු 18 වෙනකම් ඒ ළමයි අපි පෝෂණය කරනවා. කන්න බොන්න දෙනවා, ඉස්කෝලේ යවනවා, හැමදේම දෙනවා. හැබැයි අවුරුදු 18ට වෙනකම් ඒ දරුවා අපිට අයිති නැහැ. පිළිගන්නවද? දැනගෙන හිටියද? අවුරුදු 18 වෙනකම් ළමයා අපිට අයිති නැහැ. අපි මේ ආරක්ෂා කර කර ගෙදර හඳුනන දරුවා අපිට අයිති නැහැ. එයා අයිති ඔයගොල්ලෝගේ බල ප්‍රදේශයේ ඉන්න මහේස්ත්‍රාත්, ඔයාලා නඩුකාරතුමා හෝ තුමිය කියන්නේ එයාට තමයි අයිති. ඊට පස්සේ පොලිසියට. එයාට අයිති දරුවාට කිසියම් කරදරයක් වෙනවා නම් අම්මගෙන් හෝ වේවා තාත්තගෙන් හෝ වේවා බාරකාරයාගෙන් හෝ වේවා නීතිමය කටයුතු කරන්නට බලය තියෙනවා මහේස්ත්‍රාත්. විසින් ලබා දෙන බලය තුලින් ශ්‍රී ලංකා පොලිසිය අපි ළමහා කාන්තා කාර්යාංශය තුලින් ළමයිට යම්කිසි වරදක් වෙනවා නම් නීති හමුවට ඉදිරිපත් කිරීමක් විතරයි කරන්නේ. ශ්‍රී ලංකා පොලිසියෙන් දඬුවම් දෙන්නේ නැහැ. පොලිසියෙන් දඬුවම් දෙන්නේ වැරදිකාරයෝ නීති හමුවට පමුණුවන එක විතරයි කරන්නේ. මහේස්ත්‍රාත්තුමා හෝ තුමිය තමයි අධිකරණයෙන් දඬුවම් දීමක් කරන්නේ. එතකොට ළමයා කියන්නේ කවුද කියලා දැන් තේරුම් ගත්තද? 18ට අඩු අය බාන්නත් උස්සන්. 18ට අඩු අය. අතස්සන්. එතකොට පුතේ, දුවේ, ඔයගොල්ලෝ ඔක්කොම කවුද? ළමයි. මම ලොකුයි. නේද? මම ලොකුයි මට දෙයක් කරගන්න පුළුවන්. කියලා නේද අම්මා හෝ තාත්තා මොන හරි දෙයක් කිව්වහම මම දැන් ලොකු ළමෙක් මට ඕන දෙයක් කරගන්න පුළුවන් ඔයා පැත්තකට වෙලා ඉන්න කියලා ඔයගොල්ලෝ කිව්වට ඔයගොල්ලෝ තාම ළමයි මොන හරි දෙයක් වුණාම අම්මා තාත්තා බාරගත්තේ නැත්නම් පරිවාස පාරයට පවාපත් කරන්නට පුළුවන් හැකියාවක් තියෙන පිරිසක් මන් දාලා තියෙනවා අපේ අනාගත ලෝකේ බාරගන්න ඉන්නේ කවුද? කවුද ඇත්තටම? හරි. අද අපි අතර සිටින දරුවෝ. වර්තමාන අනාගත ලෝකය රට දරුවන්ට බාරගන්න සුසුද? වර්තමානයේ ලෝකය අනාගත ලෝකය අපේ රට දරුවන්ට බාරගන්න සුසු තත්ත්වයේ තියනවාද? නෑ. ඇත්තටම තියෙනවද? තියෙනවද? නෑ. හරි. එතකොට ඇයි නැත්තේ? ඇයි නැත්තේ? අනාගත ලෝකය දරුවන්ට බාර ගන්න සුසු අපේ රටක් නිර්මාණය වෙලා නැත්තේ ඇයි? අපි දරුවෝ ආරක්ෂා කරන්නේ නැත්තේ. පුළුවන් පරිමේට දෙමාපිය විදිහට අපි ආරක්ෂා කරනවා නේද දරුවෝව? එහෙමයි නැත්තේ. හැබැයි අපි ආරක්ෂා කරනවා කියලා හිතාගෙන සමහර වෙලාවට දරුවන්ට අමතියක් කරන්නට පුළුවන්. සේල මුතු මාල අඳ යවි කර කර බඳ ගැහණු ළමයාගේ සඳ පෙයුසිනේ ඔන්න තනි නෑලුවායේ එන්න කිරි කෝඩුවාගේ පුංචි මනමාලි නව ජීවිතේ සුදුරු සයිමුණ පුරා රතුරෝසයි දෝත දරා පුංචි දඟකාරියේ දැන්නේ හැටකාර වූයේ මූනෙ පෙම්